කොල්ලෙක් යනවා මිනිඔළුවේ ඇටකටු දෙකයි ගහලා පිටේ. මේ දුවෙක් කතා කළකෝ අර අයියාර පිටේ ගහලා තියෙන්නේ. ඒ අයියා පරිහරණය කිරීම බොහොම භයානක ප්‍රතිඵල අත්තියක් කියලා. ඉංග්‍රීසි අකුරු, චීන අකුරු, ජපන් අකුරු ඔක්කොම තියෙනවා. ජීසස් කියලා, ජේසුස් වහන්සේ කියලා ගහලා තියෙන ඒත් එනන් යනවා. කලිසම ඔන්න වැටෙනවා වෙන්න වැටෙනවා. අවිශ්වාසයේ සංකේතය කොල්ලගේ කලිසම. ලොකු ආන්දර කවදාවත් බුද්ධ පූජාව දෙන්නේ නැහැ. ඇයි මේක අතෑරියොත් එහම අර පරම්පරා පාත්තරේ? මේ ළඟදී යනවා අනුරාධපුරේ බණකට. මං කැමැතිම පාසල් ලංකාවේ කැකිරාවේ මධ්‍ය මහා විද්‍යාලය 10 11 12 දරුවෝ ළමා සාරි අඳිනවා. කැමැතිම පාසල. ඉතින් මේ වස්සේ යනකොට මේ දඹුල්ලෙන් නැග්ග ෂේහාන් වගේ පුතෙක්. හරි ලස්සනයි. මිරිස්කෝණි හන්දියෙන් නැග්ග සොකොට්සෝපර බෑපු සීලවතී කෙනෙක්. මොකද මේ දැන් ඉන්න කොල්ල උපහාසකම් වලට කියන්නේ සීලවතී. 100ට ජමින්ද. ප්‍රින්සිපල්ට පිනා. කොමසාරිස්ට කොමා. හාමුදුරුවන්ට හග්ගෙඩිය. ඒකත් දැන් කොටස් තුනකට කරලා මම දැක්ක මහානායකවරු පත්‍රෙම ළඟදී කියලා තිබා පොඩි හාමුදුරුවෝ සිප්පි කටු මැදාය හග්ගෙඩි මහානායකලා වාලම්පුරලු. කොටස් තුනයි. hina වෙන්න එපා පීයක් අරන් යන ගන්න වෙන්නේ මේ සියලු ආගම් මේ වටපිටාවේ තියෙනවනේ. කිසිම පූජකයෙකුට මේ තරම් අපහසු වුන්නේ නැහැ වර්තමානයේ තරම්. අපි බෞද්ධයෝම අපිට අපහාස කරගත්තා.